හරි. සාධක තුනක් ගැම්මට කරන්න යන්නේ විනාඩියක් යයි අපිට මේ තුනම කරන්න විනාඩියෙන් කරලා ඉවර කරනවා. සාධක තුනක් ගැම්මට කරන්න යන්නේ. බලපන් මේක නිකන් අර ඉතාම සරල දෙයක්. හරිද? ඔය අපිට තේරෙයි මේකේ ඇවිල්ලා මේ ගාන එක ගානක් මේක 2018 අවුරුද්දේ ආපු එක. හරි? 2018 අවුරුද්දේ ආපු එක. හරි. මෙච්චරයි කරන්න තියෙන්නේ. මෙතන තියෙන්නේ 1. මෙතන තියෙන්නේ කීයද? 1. හරිද? හරි. ಗುಣ කරපම් මෙතනින්. එහෙම මගුලක් ඕනෙත් නෑ. මෙන්න මෙතන තියෙන 6 තියෙනවනේ. ඔන්න ඔය 6 හැදෙන විදිය. මුගෙන් මු ගුණ කරා 6x වර්ගය. කී x වර්ගයද කියපන්කෝ? 6x වර්ගය. දැන් මෙහෙමයි වෙන්න ඕනේ. ගුණ වුණාම 6 හැදෙන්නත් ඕනේ, එකතු වුණාම 5 හැදෙන්නත් ඕනේ. තියෙන සංඛ්‍යා දෙක මොනවද? මේ බලපන්. ධන 3යි x ධන 2යි x. මං හරිද කියලා බලමු ඕන්න. 3 ධනයි ධන 3 වරක් 2 6යි x වරක් x වර්ගය. හරි. දැන් මේකේ ආයේ මුකුත් කරන්න බෑ, වරහන් දෙකක් දාගන්න. හරි. මෙතනත් x දාපන්, මෙතනත් x දාපන්. සංඛ්‍යා දෙක දන්නවනේ. ඉක්මනට වැඩේ කරන්න පුළුවන්. මෙතෙන්ට ධන 3, මෙතෙන්ට ධන 2. ඔන්න සාධක වලට කඩුවා. හරි. තේරෙනවනේ. මහ ලොකු පියවර වලට යන්න ඕනේ නෑ. වැඩේ විනාඩියෙන් කරයි. මේ 2018 ආපු ගාන ඔක්කොම කලින් මම වරහන් දෙක දාගත්තා. මෙයාගෙන් ගුණ කරා. කීයද කියන්නකෝ? ඍණ 10යි x වර්ගය. මොන 10x වර්ගයද? ඍණ 10යි x වර්ගය. හරි. බලමු මේක 2018 O level ගානක්. 2018 ලකුණක ගානක් මේ. හරි. කොහොමද? ඍණ 10යි x වර්ගය හැදෙන්නත් ඕනේ. එක තුනම ධන 3 හැදෙන්නත් ඕනේ. කවුද ඉන්නේ කියලා බලමු. මෙන්න මෙහා මේ ධන 5යි ඍණ 3යි. ධන 5යි ඍණ 3යි. හරියනවද බලමු. 5 වරක් ඍණ 3 නෙමෙයි ඍණ 2. ඍණ 2 ඍණ 2. 5 වරක් 2 10යි. ධනයි ඍණයි ඍණ. හරිනේ. 5න් 2ක් අඩු වුණාම 3යි. මෙතෙන්ටත් x දාපන්, මෙතෙන්ටත් x දාපන්. එකක් ධන 5 දාපන්, අනිත් එක ඍණ 2 දාපන්. ඉවරයි. ඔන්න තුන්වෙනි ගානත් ඉවරයි. හරිද? මහ ලොකු වෙලාවක් ගියාද බලහන් කොයි තුනම කරන්නේ. මේකේ මෙයාගෙන් ගුණ කරන්න කීයද එන්නේ? ඍණ 12x වර්ගය. ඍණ 12x වර්ගය. හරි. ඍණ 12 හැදෙන්නත් ඕනේ. එකතු වුණාම ධන 3 හැදෙන්නත් ඕනේ. ධන 3 නෙමෙයි ධන 1. හරි. මෙතන ඉන්නේ සිරාවට 1නේ. හරි. මේ බලපන් ධන 4යි x ඍණ 3යි x. මං හිතන්නේ හරිද පුරේද මේ? ධනයි ඍණයි ඍණ 4 වරක් 3 12යි x වරක් x වර්ගය. හරිනේ බං. එකතු වුණාම 4න් 3ක් අඩු වුණාම ධන 1. හරි. මෙතෙන්ටත් x දාපන්, මෙතෙන්ටත් x දාපන්. එකක් ධන 4. අනිත් එක ෂේප් එකේ ඍණ 3. ඔන්න හරි. දැක්කනේ ගාස් එක. හැබැයි මේවා කරන්න මෙහෙම කරන්න පුළුවන් ක්‍රමය ඇවිල්ලා මෙතන එක තියෙන්න ඕනේ. මෙතන එක තිබ්බනම් වැඩේ ගොඩ. හරිද? එහෙනම් සාධක ටික සාධක තුනක් ගැම්මට කරා O level ගානකුත් එක්ක. එහෙනම් අපි හම්බෙමු මන්තිරංගේෂ් ජයසිංහ. බලන්න පුළුවන් මේ වගේ ෂෝට් වීඩියෝස් වලින් තව ගණන් සෙට් එකක්ම බලන්න. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ගියා.